හයි යාළුවනේ. ඉතින් කොහොමද? ඔන්න අද අපේ ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එක මේ තියෙන අපේ ස්පෝර්ට් පිට් එකේ තියෙන තැන. ඉතින් මේන අපේ ක්ලාස් එකේ ළමයි ඔන්න දැන් ස්පෝර්ට් මීට් එකේ මොන හරි ගේම් එකක් කරන්න තමයි කට්ටිය එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ එක එක ගේම්ස් කරා. ඉතින් මේ කට්ටිය යාළුවට චීර් කරනවා. ඉතින් ඔන්න හැම ක්ලාස් එකකටම හට් එක ගන්න දීලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ ක්ලාස් එකේ හට් එක. හරි දැන් ළමයි මොකක් හරි ගේම් එකක් කරන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න අපේ ස්පෝර්ට් මීට් එකේ කඹා දෙන තරගෙකුත් හැබැයි ඉතින් ඒ කඹා දෙන තරග නම් චුට්ටක් විතර වෙනස් විදියට කරන්නේ. කඹය මැද්දෙන් තියලා ටීම් දෙක දෙපැත්තටලා ඉන්න ඕනේ. ඊට පස්සේ විසිල් එක ගහපු ගමන් දුවගෙන ඇවිල්ලා කඹය තමන්ගේ පැත්තට ඇදගෙන ඉන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ එකක්. ඉතින් ඔන්න තව එකක් කට්ටිය බිම පෙරලීගෙන තමයි කඹය ඇදගෙන එන්නේ. ඒ ටීම් එකකට ගොඩක් කට්ටියක් හිටියා. මේ තියෙන්නේ ඉතින් ළමයි ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කට්ටිය ඔක්කොම එකතු වෙලා තව ගේම් එකක් කරන්න. ඉතින් මේ ඒ ගේම් එක කරන ගමන් ඉන්නේ අපිට තියෙන්නේ ওই ලණුවෙන් එහා පැත්තයි මෙහා පැත්තයි පයින් ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට. ඊට පස්සේ රිලේ එකක් තිබ්බා. රිලේ එකක් නම් වට 10ක් විතර තිබ්බා රිලේ එකේ. ඊට පස්සේ අතන තියෙන ටේබල් එක ළඟට ගියාට පස්සේ ඒගොල්ලන්ට මොන හරි චැලෙන්ජස් දෙනවා. ඒව කරලා තමයි ඒගොල්ලෝ යන්න ඕනේ. උඩ පයින්න නම් ඒ වගේ දේවල් ගොඩක් තිබ්බා. ඉතින් ඒක ඉවරනාට පස්සේ අපි දැන් පාගමනේ ඉස්කෝලේට යනවා අපේ ලන්ච් එක ගන්න. ඊට පස්සේ ඔන්න අපි ඉස්කෝලේ කැෆටේරියා එකට ආවා. ඊට පස්සේ දැන් තියෙන්නේ පොලිමෙන් ගිහිල්ලා කෑම් බෙදා ගන්න. තාම ඇතුළට ගියේ නැහැ ලීනේ. ඔන්න ඉතින් අපි ගියා ඇතුළට. ඉතින් ඔන්න මම චොප්ස්ටික් එකකුයි ස්පූන් එකකුයි ගන්නවා. අද මගේ ඉස්කෝල් කැෆටේරියා එකේ පළවෙනි දවසේ. ඇන්ටිලා අපේ ප්ලේට් එකට කෑම බෙදනවා. ඉතින් අපිට තියෙන ප්ලේට් එක අල්ලන් යන්න විතරයි. ඉතින් ඔන්න මම කෑම ටික බෙදා ගන්නවා. ඊට පස්සේ මම ඉතින් වාඩි වෙන්න තැනක් කිව්වා. ළමයි ටික ඔක්කොම ඇවිල්ලා ඉඳගෙන අද මගේ පළවෙනි දවසේ නිසා මම චුට්ටක් දේට කන්ෆියුස් වෙලා ඉන්නේ. ඉතින් ඔන්න මට තැනක් හම්බුණා. මම ඉතින් ඇවිල්ලා එතනින් වාඩි වුණා. හරි ඊට පස්සේ අපි ඉවර වෙලා ආයෙ සැරයක් ආවා ග්‍රවුන්ඩ් එකට. ඉතින් මේ තියෙන්නේ ග්‍රවුන්ඩ් එකේ වීව් එක කට්ටිය හැමෝම එනකන් මං චුට්ටක් එතනට වෙලා වාඩි වෙලා හිටියා. ඊට පස්සේ ඔන්න දැන් කට්ටිය එනවා. ආයෙ කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් කට්ටියම ඔක්කොම එක තැනකට එකතු වෙලා ඩාන්ස් වගේක් තිබ්බා. ඉතින් ඒව බැලුවා. ඊට පස්සේ යසෙන් අපේ ටීචර් අයිස්ක්‍රීම් ගෙනල්ලා දුන්නා. හැම ටීචර් කෙනෙක්ම ඒගොල්ලන් ක්ලාස් එකේ ළමයිට මොන මොන හරි දේවල් අරගෙන තිබ්බා. ඊට පස්සේ කූපන් ඇදලා ඉවරලා අන්තිමට ටීචර්ස්ලාගේ රිලේ එක තිබ්බා. ඊට පස්සේ අපි මේ විතර යනවා. බයි බයි.